හලෝ බොයිස් මොකද එන්නේ අද මගේ යුනිවර්සිටි පළවෙනි දවසේ මේ පොඩි සීන් එකක් තියෙනවා දන්නානේ මේ සෙරමනියක් තියලා අපිව පිළි අරගෙන මොකක් හරි පොඩි සෙරමනියක් වගේ සීන් එකක් තියෙනවා අරට පටන් ගන්නවා මම දැන් 6:45 ලා 6:45 දැන් බස් එක දින් ෂණික යන්න යුනිෆෝම් එක නම් දාගත්තා දැන් අනිත් බඩු ටික ලෑස්ති කරන්න ඕනේ බෑග් එක ගන්න ඕනේ ඊට පස්සේ අවැන්ගේ අනිවාර්යෙන් ඕනේ පස්සේ එදි ගත්තන් ඕනේ පස්සේ 40 සිංදුවක් කාගෙන යන්න පුළුවන් ඔක්කොම ටික දාගෙන ඉතින් මෙතන ඉඳලා යන්න තමයි ඉන්නේ මට 5:45 තමයි බස් එකේ ඉන්නේ මම දැන් ඒ යන්න බේරින් ගෙදර ඉඳලා බස් වලට යන්න ඕනේ ඒ ටික පයින් ගිහිල්ලා ඊට පස්සේ බස් වලට තියෙන තැන ඉඳලා ටිකක් කියලා ඉන්න වෙනවා 6:45 තමයි බස් එකේ තියෙන 6:20ට තියෙනවා දැන් බස් එක එනවා ඔය බස් එකේ තමයි මම දැන් යන්නේ ඒ ඔය යන ගමන් ඉතින් පොඩ්ඩක් සින්දුවක් ආයෙ හොද්දා කරලා යනවා බස් එකේ සින්දුවක් දාලා තියෙනවා ඒකත් ආයෙ යන්න දින ඊට පස්සේ මම බැස්සා රත්මලානේ මෙතන රත්මලානේ එයාපෝට් එක ගාව ඉඳලා තමයි යන්න දින්නේ මේ එයාපෝට් රෝඩ් එකේ තමයි KDA ගේ ඒවියේෂන් කාර් පාක් එකට තමයි යන්න ඕනේ එතෙන්ට එන්නේ කියලා දෙනවා ඉතින් කිලෝමීටර් 1.4ක් විතර පයින් යන්න තියෙනවා ත්‍රී වීලර් යන්න පුළුවන් මම දැන් ආවා ඉතින් ඒවියේෂන් කාර් පාක් එකට මෙතන ඉඳලා අපිව බස් එකේ එක්කන් යනවා KDA ගේ ඇතුළට එතන තමයි සෙරමනි එකේ ඉන්නේ මේ අපි දැන් බස් එකක් යනකම් තමයි නැවතිලා ඉන්නේ මොකද ගොඩක් කට්ටිය හිටියා යන්න ඒක නිසා එතන නැවතිලා හිටියා මොනද අපි බස් එකෙන් නැග්ගා බස් එකෙන් නැගලා ඉතින් දැන් KDA ගේ ඇතුළට තමයි යන්නේ මෙතන ඉඳලා බස් එකේ ඊට පස්සේ මේවා KDA එක ඇතුළට දැම්මට අපිට මුලින්ම හම්බෙන්නේ ෆැකල්ටි ඔෆ් ලෝ එක. එතන ඉඳලා ඒ ෆැකල්ටි ටික පාස් කරගෙන අපි KDA එකත් බලාගෙන ඇතුළට යනවා. ඉතින් අපිට සෙට් වුණා කැඩෙට් ප්ලටුන්යක් කට්ටිය ඉන්නවා අයියලා අක්කලා හැමෝම. ලස්සනයි වට ලස්සනයි ඇතුළ. ඊට පස්සේ දැන් මෙතන තමයි මේ ග්‍රවුන්ඩ් එකේ තමයි අපේ සෙරමනි එක තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක. මෙතන මේ ඔය හට් එකක් අය ගහලා තියෙන මේ හට් එකේ තමයි මේ සෙරමනි එක තියෙන්නේ. වෙල්කම් එකක් තියලා එහෙම පොඩි සීන් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ එකක් දුන්නා. ඒකත් එක්ක අපි ඇතුළට යනවා. දැන් ගන්න පටන් ගත්තා. මේකේ පොඩි කතාවක් කරලා මේකේ වයිස් චාන්සලර් ඊ කට්ටිය ඔක්කොම කතා කරන එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ ඔක්කොම කට්ටිය කතා කරාට පස්සේ ඊට පස්සේ අපි එක්කන් ගියා මේකේ ක්ලබ් ඇන්ඩ් සොසයිටිස් වල තියෙන එක එක ඒවා පැහැදිලි කරා. මේකේ තියෙන ක්ලබ් ස්පෝර්ට්ස් මොනවාද අපිට වෙලාවල් දැනගන්න පුළුවන් කතා කරලා ඒ ටික කරා. ඊට පස්සේ අපිට පොඩි ස්නැක් එකක් දුන්නා. ඒකත් කාලා ඊට පස්සේ ඉතින් ඔක්කොම ඉවර වුණා. 12ට තමයි ඉවර වෙනා කියලා තිබ්බේ. 10:45 දී ඔක්කොම ඉවර වුණා. මම දැන් මේ ගෙදර යන්න බස් එකක් යනකම් තමයි ඉන්නේ. මට ලොකු දුරක් නැහැ විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ඉතින් මම බස් එකට නැග්ගා. දැන් ගෙදර යනවා. තව අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් see you.